9න් ඔන්න 10ට ආව ඔයගලන්ට 10 වසරේ පළවෙනි පාඩම විදිහට අද අරගෙන ඉන්නේ ජීවයේ රසායනික පදනම. ජීවය ගත්තාම ශාක වලට වගේම සත්තුන්ට ජීවීන් කියලා අපි ඉගෙන ගන්නවා කියලා පුංචි පන්තිවලදී 9 ශ්‍රේණිය දක්වාම අපි ඉගෙන ගත්තා. ඉතින් මෙතනින් එහාට මොකද්ද මේ ජීවි දේහය හැදෙන්න දායක වෙන්නේ කොහොමද මේක ගොඩනගන්නේ මොන වගේන්ද මේක ගොඩනගන්නේ කියලා ඉගෙන ගන්න යන්නේ. එතකොට අපේ පුංචි අපි මවගේ කුසේ ඉන්න කාලේ ඉඳලා අපේ දේහය වියපත් වෙනකම්ම අපේ මේ දේහයේ සියලුම සෛල පරමාණු වල ඉඳලා මේ දේහයේ විශාල පද්ධතිය දක්වා වර්ධනය වෙන්න හැදෙන්න ඕනම ජීවි ශාක වේවා සතුන් වේවා හැම දෙයකටම දායක වෙන්නේ මේ මූලද්‍රව්‍ය කියන දේ. එතකොට මේ පෘථුවිය තුල ස්වභාවිකව පවතින අපිට මූලද්‍රව්‍ය 92ක් දැනට හොයාගෙන තියෙනවා. ඒ අතරිනුත් ජීවී දේහ තුල අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය විදිහට 25ක් අඳුරගන්න පුළුවන්. ජීවී දේහ තුල. එතකොට ඒ මූලද්‍රව්‍ය අතරින් ප්‍රධාන වශයෙන්ම සියලුම දේහ සංයුතිය දේහයේ වැඩිපුරම හැදෙන දායක වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය හතර. මේ හතර හරිම වැදගත්. අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඉස්සරහාදී ඉගෙන ගන්න දේවල් ඇතුළේදී මේක නිකම්ම මතක හිටිනවා. එතකොට කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් තමයි ප්‍රධාන මූලද්‍රව්‍ය හතර වෙන්නේ ජීවී දේහ තුල. ඒ අතරිනුත් ඔක්සිජන් තමයි වැඩිම ප්‍රතිශතයක් ජීවී දේහ තුල අඩංගු වෙන්නේ. ඊට අමතරව ශරීරයේ තියෙන සැකැස්මට අපිට අවශ්‍ය වෙනවා ජීවී දේහ ගොඩනැගීමට ඊට අමතර මූලද්‍රව්‍ය විදිහට සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් සහ ක්ලෝරීන් වැනි මූලද්‍රව්‍ය. මේ ඒ මූලද්‍රව්‍ය අතරින් කිහිපයක්. එතකොට ඊට පස්සේ අපි බලන්නේ මේ මූලද්‍රව්‍ය කොටස තමයි මුල් පිටුවේ මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ඔක්කොම එක තැනකට ගොනු කරලා පාඩම් කරගන්න එක අපිට ලේසි. මොකද අවුරුදු 2ක් පුරාවට පෙළ පොත් 4ක කරුණු ඉගෙන ගන්නකොට මුළු පොතම පාඩම් කරන්න බැරි වෙනවා. ඒක අපහසුයි. එතකොට මේ වගේ ගොනු කරලා ඉගෙන ගන්න එක හරිම ලේසි. අච්චු පොත පෙන්නුවොත් එහෙම නැත්නම් පෙළ පොතේ බැලුවොත් මෙන්න මේ කියන කොටස් ටික තමයි මෙතන මම ගොනු කරලා තියෙන්නේ. ඊළඟට සජීව පදාර්ථයේ ගොඩනැගිලා තියෙන සංයෝග ප්‍රධාන වශයෙන් කාබනික සහ අකාබනික විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද මේ කියන්නේ? කාබනික කිව්වහම කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන සියලු සංයෝග එහෙම නැත්නම් කාබන අඩංගු සංයෝග කාබනික සංයෝග කියලා සරලව අපි මේ මට්ටමේදී ඉගෙන ගන්නවා. ඉතින් එහාදී මේ ප්‍රකාශනය වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මෙතනදී කාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු සංයෝග කියන එක. පස්සේ මෙතන කාබනික සංයෝග කියන්නේ මොනවද? ප්‍රධාන වශයෙන් ජෛව අණු කියලා හඳුන්වන හතරක් අපි මෙතනදී ඉගෙන ගන්නවා. ඒ හතර ගැන තමයි පාඩම් පුරාවට විස්තර වෙන්නේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල. ඊට අමතරව පාඩම තුලදී ඉගෙන ගන්න විටමිනුත් කාබනික සංයෝග වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ විටමින් ජෛව අණුවක් නෙවෙයි. ජෛව අණු කියන්නේ මුලින් කිව්ව කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල. අකාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු නොවන සංයෝග. ඒ කියන්නේ ජීවී දේහ තුළ තියෙන ජලය, ಖನಿಜ ලවණ, වායු වර්ග. එතකොට මෙතනදී මේ කොටස තුළදී වැඩියෙන්ම මතක තියාගන්න ඕන හොඳට මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා. කාබන් මූලද්‍රව්‍ය ඇතත් අකාබනික සංයෝග ලෙස හඳුනන දේවල් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ ඒක. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ මොකද්ද? නමුත් කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, බයිකාබනේට් සහ කාබනේට කාබන් මූලද්‍රව්‍ය ඇතත් අකාබනික සංයෝග ගණයට අයිති වෙනවා. ඒක විශේෂ කරුණක්. ප්‍රශ්න පත්‍රවලදී වාර විභාගවලදී අපෙන් අහන්න පුළුවන් යොමු වෙන්න පුළුවන් කරුණක්. ඊළඟට එතනින් එහාට අපි බලමු
කාබෝහයිඩ්‍රේට් ගැන ඉදිරියේදී.